හායි රසම රසට හට්ටි රෝස් චිකන් හදමුද? ඔන්න හට්ටි රෝස් චිකන් හදන්න තෙල් බැරල් ගණන් දාන්න ඕනේ නෑ. මෙන්න මේ විදිහට හදන්න පුළුවන්. මේක මාරම රසයි. එහෙනම් හදලා බලමු. ඉස්සෙල්ලාම පෑන් එකක් ගරන් අමු 3-5 මිරිස් කුඩු හැඳි 2 ගානේ දාගන්න. ඊට පස්සේ අපි මේක පෑන් එකේ තියලා පොඩි වෙලාවක මැද ගන්නවා. මේක කර වෙන්න දෙන්න එපා. මම ඔයාලට පෙන්නන්නම් මේක වෙන්න ඕනි පාට. එන්නේ ගාන වෙනකන් මේක ටිකක් පැද ගන්න. පුංචි අය ඉන්නවනම් ළඟ තියාගන්න එපා. මොකද මේ සැරට එයාලට කැස්ස හැදෙන්න පුළුවන්. ඊළඟට මම මේකට ගන්නවා මැටි හට්ටියක්. ඔයා ළඟ තියෙනවා නම් non stick pan එකක් උනත් ගන්න. ඊට පස්සේ මම මේ විදිහට බටර් මේස හැඳි දෙකක් මේකට දාගන්නවා. ඔයාලට බටර් නැත්තම් තෙල් ටිකක් දාගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මම මේකට දාගත්තේ ඉඟුරු සුදු ලුණු. මේ ටිකත් බටර් වල ලස්සනට බැදෙන්න දෙන්න. ඊට පස්සේ අපි බැදගත්ත කුඩු ටිකත් මේකටම එකතු කරනවා. ඊට පස්සේ මේ දෙක හොඳට කලවම් කරලා අපි මේකට චිකන් ටික එකතු කරගන්නවා. මම මෙතන චිකන් ග්‍රෑම් 400ක් 450ක් වගේ ගත්තේ. ඔයාලට බටර් නැත්තම් තෙල් දාගන්න එක කිසිම ප්‍රශ්නයක් නෑ. මතක ඇතුව මෙන්න මේ විදිහට හොඳට කලවම් කරන්න. මොකද හට්ටියේ ඇලෙන්න පුළුවන්. ඒ වුණාට බටර් දාපු නිසා එහෙම ඇලෙන්නේ නෑ. දැන් මම මේකට දාගන්නේ ලුණු ටිකක්. ඊළඟට මම මේකට කහ ටිකක් දාගන්නවා. ඒත් එක්කම ගම්මිරිස් හැන්දක් බැදපු 3-5 මේස හැන්දක්. මිරිස් කුඩු හැන්දක් වගේ මම මේකට දාගන්නවා. අපි මේකට කලිනුත් මිරිසුයි 3-5යි දාපු නිසා අපිට මේ ප්‍රමාණය ඇති. ඊළඟට මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. කලවම් කරගන්න වහලා තියන්න. ඔන්න මතක තියාගන්න මේක වහලා ගියාට ගිහිල්ලා ඔයාලා වෙන වෙන වැඩ කර කර නම් ඉන්න එපා. එහෙම වුණොත් ඉතින් ඔයාලට කන්න වෙන්නේ කර වෙච්ච චිකන් තමයි. හැම වෙලේම පොඩි වෙලාවක් වහලා තියලා මෙන්න මේ විදිහට ආයෙ කලවම් කරලා වහලා තියන්න. එතකොට මේ චිකන් එකේ තෙල් එකෙන්ම අපේ චිකන් එක රෝස් වෙනවා. මේක චිකන් එක තැම්බෙනකම්ම 3-4 සැරයක් අනිවාර්යෙන් කරන්න ඕනේ. දැන් මම මේකට දාගත්තේ කුරුඳු කෑල්ලක්. ඔයාලා තියෙනවා නම් එනසල් කරාමු නැටි එකතු කරන්නත් පුළුවන්. ඒත් එක්කම කරපිංචා රම්ප එකතු කරන්නත් පුළුවන්. ඇත්තට මේවා මගේ ළඟ නැති නිසා මම දැන් දැම්මේ නැහැ. ඔන්න දැන් අපි චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. ඒ වෙලාවේදී මම දාගන්නවා ලුණු ටිකක්. ලුණුත් දාලා අපි මේක ආයෙත් කලවම් කරලා වහලා තියෙනවා. මේක ඇත්තටම මාරම රසයි. මොකද මේක චිකන් එකේ තෙල් එකෙන් තමයි බැදෙන්නේ වැඩිපුරම. හැම වෙලෙම මතක තියාගන්න කොච්චර වහලා තිබ්බත් ඒක කලවම් කර කර තමයි වහලා තියන්න ඕනේ. දැන් මම මේකට කෑලි මිරිස් හැන්දක් දාගන්නවා. මේක රෝස් පාන් එක්ක බත් එක්ක නියමයි. වැඩි හරියක්ම රොටිත් එක්ක තමයි රසම. ඔන්න බලන්නකෝ අපේ චිකන් එක දැන් ආයෙත් ඒ තෙල් එකෙන්ම බැදෙනවා. දැන් මේක ගානට ඇවිත් තියෙන්නේ. මේක මාරම රසයි. අනිවාර්යෙන්ම ඔයාලා ගෙදරදී හදලා බලන්න. මේක කොහොමද කියලා. මේ බලන්නකෝ අපේ හට්ටි රෝස් චිකන් එක ලොකුවට තෙල් පාවිච්චි කරේ නෑ. අපි දාගත්තේ මේස හැඳි 2ක් විතරයි. එහෙනම් ගිහින් එන්නම්. බයි.